අද අපි කතා කරන්න යන්නේ Java Institute එකේ Database Management System කියන subject එකේ question series එකේ question number 5. මේක අපිට කියලා තියෙනවා New Vision Academy කියන ආයතනයේ teachers ලාගේ information ඔක්කොම ඒගොල්ලෝ computerize කරන්න හදනවා කියලා. එතකොට මේ වැඩේ බාර දීලා තියෙන්නේ තාරක software solution කියන ආයතනයට. ඒ වගේම මේකේ අපි software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා හිතාගෙන අපිට මේ database එක හදන්න කියලා තියෙනවා. මේක පළවෙනි question එකේ තියෙනවා create a database called New Vision Academy to store teachers data. අපිට මේ teachers ලාගේ data මේව කරගන්න අපිට database එකක් හදන්න කියනවා New Vision Academy කියලා name එක හදාගන්න. ඊට පස්සේ අපේ දෙවෙනි question එකේ තියෙනවා this software has a table called teacher to store teachers data, follow the instruction given to create it. අපිට teachers කියන table එක හදාගන්න කියනවා. එතකොට මේකට අදාළ columns name, data type සහ data type වල length මේ විදිහට දීලා තියෙනවා. තුන්වෙනි question එකේ තියෙනවා enter the data shown in the table below in the database table you have set up. අපි උඩ හදාගත්ත table එකට මේ පල්ලෙහා තියෙන data ටික enter කරන්න කියලා තියෙනවා. මෙතනදී do not use graphical method when entering data here. අපිට graphical method එක use කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේම all data must be entered from the query statement. අපිට queries විදිහට තමයි මේ data enter කරන්න කියලා තියෙන්නේ. හරි අපි එහෙනම් මුලින්ම New Vision Academy කියන database එක හදාගමු. මම මේකට use කරන්නේ Heidi කියන software එක. අපිට මෙතනින් right click කරලා මේ විදිහට database එකක් create කරගන්න පුළුවන්. database එකේ නමට අපිට දෙන්න කියලා තියෙනවා New Vision Academy කියන නම. මේ විදිහට okay දීගෙන හදා ගන්නවා. මේ විදිහට අපිට පේනවා දැන් New Vision Academy කියන එක හැදිලා තියෙනවා database එක. මෙතන අපිට right click කරලා අපේ table එක හදා ගන්න පුළුවන්. table එකේ නමට teacher කියලා දෙන්න තියෙනවා. ඒ වගේම මෙතනින් අපි දැන් columns add කරගමු. පළවෙනි column එක තියෙනවා අපේ teacher register number. ඒකේ data type එක අපිට වාචා දෙන්න කියලා තියෙනවා. ඒ වගේම length එක 10ක් දෙන්න කියලා තියෙනවා. හරි මම මේ විදිහටම අනිත් columns ටිකත් add කරගන්නම්. හරි අපි දැන් අපේ teacher table එක හදාගෙන තියෙන්නේ. අපේ තුන්වෙනි question එකට ගියොත් අපිට මෙතන දීලා තියෙනවා teacher table එකට දාගන්න ඕන data ටික. මේ data අපිට query විදිහට තමයි දාගන්න කියලා තියෙන්නේ. අපි එනම් මේකේ පළවෙනි එක මුලින් දාගෙන ඉමු. හරි අපිට මෙතනදී query tab එකට ගිහිල්ලා මෙතනට අපි insert කරන්න ඉඳ insert query එකක් තමයි දෙන්න තියෙන්නේ. මේ විදිහට දීලා insert කරන table එක මේ විදිහට දීලා අපේ insert කරන column name ටික අපි දැන් මෙතනදී දෙන්න ඕනේ. අපේ මුලින්ම තියෙන්නේ teacher register number. ඒ වගේම ඊට පස්සේ තියෙන first name එක ඊට පස්සේ last name එක ඊට පස්සේ gender එක ඊට පස්සේ contact number එක ඊට පස්සේ email එක. හරි මේ විදිහට අපි columns ටික දාගත්තා. දැන් අපේ values ටික තමයි අපිට දාගන්න තියෙන්නේ. හරි values වල අපිට පළවෙනි value එක තියෙනවා teacher register number එක. මේ විදිහට අපේ දෙවෙනි value එක තියෙනවා තුන්වෙනි value එක මල්ලව කියලා තියෙනවා. gender එක male කියලා තියෙනවා. ඊළඟට අපේ contact number එක තියෙනවා. ඊට පස්සේ අපේ mail එක තියෙනවා kumara@gmail.com කියලා. හරි අන්තිමට අපේ semicolon එක දාගෙන තියෙනවා. දැන් අපේ query එක හදුවා. මේ query එක අපි දැන් run කරගෙන බලමු. හරි අපි දැන් teacher table එකට ගිහිල්ලා refresh කරොත් අපිට පේනවා අපේ data ටික මේ විදිහට ඇවිල්ලා තියෙනවා.
අපේ අනිත් ඩේටා ටිකත් අපි query එකකින් මේ විදිහට ඇඩ් කරගමු. හරි අපි දැන් මේ විදිහට queries ටික add කරගෙන තියෙන්නේ. අපි දැන් මේක execute කරලා බලමු. හරි දැන් අපි මෙතන table එකට ඇවිල්ලා මේක refresh කරොත් අපිට තේරෙනවා දැන් අපේ data ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. අපේ තුන්වෙනි question එකත් දැන් ඉවරයි. එහෙනම් මේ විදිහට තමයි අපේ question set 5 එකේ questions වලට answers ටික හැදෙන්නේ.